past perfect tense නියම අතීත කාලය. have has සමග ක්‍රියාවේ තුන past participle භාවිතා කළා වගේම අතීතයේ මෙහෙම වෙලා තිබුණා, මෙහෙම ගිහිල්ලා තිබුණා, මෙහෙම කරලා තිබුණා යන්න කියන්නට අපි භාවිතා කරනවා had ක්‍රියාවේ තුන. I had gone මම ගිහිල්ලා තිබුණා. We had අපිට තිබිලා තිබුණා. You had vanished ඔබ අතුරුදහන් වෙලා තිබුණා. You had permitted ඔබ අවසර දීලා තිබුණා. ඕගොල්ලෝ අවසර දීලා තිබුණා. He had robbed ඔහු මංකොල්ල කාලා තිබුණා. They had assumed ඔවුන් පිළි අරගෙන තිබුණා. යමක් ඇත්තයි කියලා පිළිගන්නවා පරීක්ෂා කරන්නේ නැතුව, තහවුරු කරගන්නේ නැතුව assume. මෙතන assumed ක්‍රියාවේ තුන පිළි අරගෙන had තිබුණා. පිළි අරගෙන තිබුණා had assumed. She had got ඇයට ලැබිලා තිබුණා. නැත්තම් ඇය පැමිණිලා තිබුණා. ඇවිල්ලා තිබුණා. got වල තේරුම් ගොඩක් තියෙනවා. අපි පසුව කතා කරමු. They had pursued ඔවුන් ලුහු බැඳලා තිබුණා. පස්සෙන් ගිහින් තිබුණා. නැත්තම් යමක් දිගට කරගෙන යනවා. pursue. ඔහු අධ්‍යයන කටයුතු දිගට කරගෙන ගිහින් තිබුණා. He had pursued. යමෙක්ගේ පස්සෙන් යමක් ඉල්ලගෙන කරදරයක් වගේ දිගට යනකොටත් pursue කියනවා. තව යමක් ජයග්‍රහණය කරන්න දිගට මහන්සියෙන් කැප වෙනකොටත් කියනවා. It had bitten ඌ හපා කාලා තිබුණා. It had bitten the postman ඌ හපා කාලා තිබුණා තැපැල්කරුව. They had trumpeted උන් කුංචනාද කරලා තිබුණා. trumpet කුංචනාද කරනවා. had ක්‍රියාවේ තුන past participle. මෙම කාලය ලියන්නේ තවත් වාක්‍යයක් සමග before, after, until, till, when වගේ සම්බන්ධක භාවිතා කරලා. සාමාන්‍යයෙන් තනියම ලියන්නේ නැහැ. ඉහත සම්බන්ධක නැතුව වාක්‍යයක් ලෙස ඡේදයක් ඇතුලේ ලියන්න පුළුවන්. It was quite a dark night. ඒ සම්පූර්ණයෙන් අඳුරු රාත්‍රියක් විය. There had been some lightning a while ago. තිබිලා තිබුණා විදුලි කෙටීම් ටිකක් මොහොතකට කලින්. But now it's calm and quiet. නමුත් දැන් නිශ්ශබ්දයි සංසුන්. On and off there occurred some sounds of owls and wolves. On and off in the heat. There occurred ඇති වුණා some sounds ශබ්ද ටිකක් of owls බස්සන්ගේ බකමූණන්ගේ and wolves වෘකයන්ගේ. The sounds of them ඒ ශබ්ද උන්ගේ ශබ්ද added some fearful feeling එකතු කළා භයානක හැඟීමක් බය හැඟීමක් to the boy කොල්ලාට who was lost අතරමං වී හිටපු in the forest වනාන්තරයේ. වාක්‍ය බලමු. මෙහිදී වාක්‍ය දෙකක් එකතු වෙනවා සම්බන්ධක සමගින්. එක වාක්‍යයක් අතීත past සහ අනික කලින් අතීත before past. When her husband got to her office ඇගේ ස්වාමියා ඇගේ කාර්යාලයට යනකොට she had gone home ඇය ගෙදර ගිහිල්ලා තිබුණා. When did her husband get to her office කොයි වෙලාවෙද ඇගේ ස්වාමියා ඇගේ කාර්යාලයට ගියේ in the past අතීතේ. When did she go home ඇය කොයි වෙලාවෙද ගෙදර ගියේ in the before past ඊට කලින් පෙර අතීතේ. When we got to the station අපි ස්ටේෂන් එකට යනකොට the train had left කෝච්චිය ගිහිල්ලා තිබුණා. When did we go to the station අපි කොයි වෙලාවටද ස්ටේෂන් එකට ගියේ in the past අතීතේ. When did the train leave කෝච්චිය කොයි වෙලාවද පිටත් උනේ in the before past පෙර අතීතේ. After he had read the set books ඔහු පොත් පෙළ කියෙව්වට පස්සේ set books පොත් පෙළ carefully ප්‍රවේශමෙන් he sat for the exam ඔහු ඉඳගත්තා විභාගෙට. When did he read the set books ඔහු පොත් පෙළ කියෙව්වේ කොයි වෙලාවේද in the before past. When did he sit for the exam ඔහු විභාගෙට ඉඳගත්තේ කොයි වෙලාවේද in the past අතීතේ. After we had propagated අපි ප්‍රචාරණය කරාට පස්සේ propagate දඬු කැබලි වලින් අතු වලින් පැල ලබා ගන්නවා. A sacred bow sapling පූජනීය බෝ පැලයක්. The monks arrived හාමුදුරුවෝ වැඩියා. When did we propagate කොයි වෙලාවද අපි ප්‍රචාරණය කරේ a sacred bow sapling පූජනීය බෝ පැලයක් in the before past කලින් අතීතේ පෙර අතීතේ. When did the monks arrive කොයි වෙලාවද හාමුදුරුවෝ වැඩියේ in the past අතීතේ. දෙකම අතීත. එකක් කලින් සිදු වුණා එකක් ඊට පසුව සිදු වුණා. මෙසේ අතීතයේ සිදු වූ සිද්ධි දෙකක් වාක්‍ය දෙකක් එකතු කිරීමට join කිරීමට අපි භාවිතා කරන සම්බන්ධක before, after, until, till, when. when සම්බන්ධකයට පසුව භාවිතා කරන්නේ past tense අතීත කාලයක්. before, after, until, till සම්බන්ධක වලට පසුව භාවිතා කරන්නේ past perfect tense. had ක්‍රියාවේ තුන. He got married before he had built a house and found a job. Now he worries. ඔහු බැන්දා before පෙර මොනවාට පෙරද? He had built a house ඔහු ගෙයක් හදාගන්න පෙර සහ found a job රස්සාවක් හොයාගන්න පෙර. Now he worries දැන් ඔහු කනගාටු වෙනවා. එතකොට අපි ඔහු
got married විවාහ වුණා කියන එක අතීතයෙන් ලියලා තියෙනවා. සහ before යන සම්බන්ධකයෙන් පස්සේ had built නියමාතීත කාලයේ ලියලා තියෙනවා. මක් නිසාද? ඔහු ගෙයක් හදන එක, රස්සාවක් හොයන එක, ඔහුගේ විවාහයට කලින් සිදුවෙන්න තිබුණ දේවල්. ඒවා before past. කලින් අතීත. ඔහු බැන්ද එක ඊට පස්සේ වෙච්ච දෙයක්. එය අතීත. After she had finished typing all the letters, she called the customer. After පස්සේ she had finished typing all the letters. ඇය ලියුම් ඔක්කොම ටයිප් කරන වැඩේ ඉවර කරාට පස්සේ she called. ඊට පස්සේ තමයි ඇය අමුතුවේ customer පාරිභෝගිකයට. එතකොට අමතන්න කලින් සිදු වෙලා තිබුණ දේ finish typing letters ලියුම් ටයිප් කිරීම. අමුතුවේ ඊට පස්සේ he didn't go home until till. ඔහු ගෙදර ගියේ නෑ තෙක්. නැත්තං තුරු මොනා තුරුද මොන තෙක්ද. he had lost. ඔහු නැති කරගන්න තෙක්. අහිමි වන තෙක්. all his money. ඔහුගේ සල්ලි ඔක්කොම on gambling සූදු කෙලීම වෙනුවෙන්. එතකොට ඔහු ගෙදර ගියේ අතීත. ඊට ඉස්සෙල්ලා තමයි ඔහු නැති කරගන්නේ සල්ලි. එය කලින් අතීත. එම නිසා until till වලට පස්සේ අපි ලියලා තිනවා past perfect tense. had lost. didn't go home අතීත. had lost නියමාතීතය. The abandoned young elephant. අත්හල අතෑරලා දාපු තරුණ අලිපැටියා. had hidden හැංගිලා හිටියා in the bush පඳුරේ. when I got there මම එතනට යනකොට ඊට කලින් තමයි අලිය හැංගිලා තිබුණේ. ඒක before past. අනිත් මම යන එක got past. The Artemis crew began taking photos. Artemis කාර්ය මණ්ඩලය began පටන් ගත්ත taking photos ගන්න after පසු මොනාට පසුද? After they had entered ඔවුන් ඇතුළු වුණාට පසු into the space අභ්‍යවකාශයට. My friend started talking before the teacher had finished her speech. මගේ යාළුවා කතා කරන්න පටන් ගත්තා before පෙර. Teacher had finished her speech. teacher කතාව ඉවර කරන්න පෙර. When tsunami came to Yala, tsunami යාලට ආ වෙලාවේ the animals had gone. සත්තු ගිහිල්ලා තිබුණා away අහකට. She began to dream. ඇය පටන් ගත්ත සීන දකින්න after පසු. She had fallen asleep. ඇය නින්දර වැටුණට පසු. Japan stood up. ජපාන නැගිට්ටා again නැවත after පසු. Atom bombs had devastated. පරමාණු බෝම්බ විනාශ කරාට පස්සේ Hiroshima and Nagasaki. He didn't get up till. ඔහු නැගිටින්නේ නැහැ තෙක්. තුරු. He'd become drunk. ඔහු බීමත් වෙනකන් මත් වෙනකන්. The army hadn't cleared the land. හමුදාව එලි කරලා තිබුණේ නැහැ භූමිය. when the general visited. general බලන්න ආව වෙලාවට the area ප්‍රදේශය. it was a land of mines. ඒක භූමියක් mines බිම් බෝම්බ තියෙන. the rain began to fall. වැස්ස පටන් ගත්තා to fall වැටෙන්න after පසු. the farmers had tilled. ගොවියෝ කෙටුවට පස්සේ සහ plowed the fields හැවට පස්සේ කුමුරු. the cat disappeared. පූසා අතුරුදහන් වුණා after it had been vaccinated. ඌව එන්නත් කළාට පස්සේ. the pomegranate tree දෙලුම් ගහ began to bud පටන් ගත්තා දළු දාන්න after we had watered it. අපි ඒකට වතුර දැම්මට පස්සේ. people didn't start to protest. මිනිස්සු පටන් ගත්තේ නැහැ විරෝධය දක්වන්න until තෙක්. ඔවුන් දැනගන්න තෙක් that the premier had cheated them. අගමැති ඔවුන්ව රවටලා තිබුණා කියලා. the balloon didn't burst. බැලුම පිපුරුවේ නැහැ till she had blown. ඇය පුම්බන තෙක් it too much. එය ගොඩක් ඕනට වඩා too much. when the corns matured. බඩේලිඟු මෝරපු වෙලාවේ it had stopped raining. නැවතිලා තිබුණා වැස්ස. when the security reached the place. ආරක්ෂාව ළඟා වෙනකොට ස්ථානයට some man කිසියම් මිනිහෙකු had kidnapped පැහැරගෙන තිබුණා the offspring දරුවන්ව. the driver accelerated. රියදුරා රේස් කරා before the oil had touched. oil ස්පර්ශ වෙන්න පෙර every part of the engine. engine මේ හැම කොටසකටම. someone had broken into the house. කිසියම් කෙනෙක් කඩම් පැනලා තිබුණා ගෙදරට. when they got home. ඔවුන් ගෙදරට එනකොට. questions ප්‍රශ්න. had the car stopped when he crossed the road. කාර් එක නවත්තලා තිබුණාද ඔහු පාර පයින් වෙලාවේ. had they done their homework. ඔවුන් කරලා තිබුණාද ඔවුන්ගේ ගෙදර වැඩ when the teacher arrived. teacher ළඟා වෙන වෙලාවේ. had the child gone home. ළමයා ගිහිල්ලා තිබුණාද ගෙදර when mom got to school. අම්මා පාසලට එනකොට. had he saved money. ඔහු ඉතුරු කරලා තිබ්බද සල්ලි when he got married. ඔහු බඳින වෙලාවේ. had she showed any readiness. ඇය පෙන්නලා තිබුණාද කිසියම් සූදානමක් when they ask question. ඔවුන් ප්‍රශ්න අහන වෙලාවේ. brace yourself for the next tense. the future perfect tense.